ඔන්න යාළුවනේ ෂොප් එක ගාවට ආවා. ඉතින් නින්සෝ. ඉතින් ඒකේ මේ පැත්තේ තියෙන ඔක්කොම ඒවා රිගිට් 2.4යි. රිගිට් 2.5ක් වගේ තමයි එන්නේ. රිගිට් 2.5ට බලමු මොනවද තියෙන්නේ කියලා. චිප්ස් තියෙනවා එකක් 2.5යි. යාළුවනේ මේ පැත්තේ තියෙන ඔක්කොම ටොෆි චොකලට්. ඒකත් රිගිට් 2.5ක් එන්නේ. 2.5කුත් නෑ ඉතින්. තියෙන ගාන. ඉතින් මේ ටොෆි බෑග් එකක්. ඉතින් මෙතන තියෙන්නේ මේ ස්ලිපර්ස්. ඒත් ඒක නම්මයි. යාළුවනේ මැලේසියා වල ගෙවෙන 5 වෙනි දවස අද වගේ. ඉතින් අද මම යනවා නින්සෝ සුබාන් කියන ෂොප් එකට. ඒක රිගිට් 2.5ක් කියලා තමයි කියන්නේ හැම බඩුවක්ම. රිගිට් 2.5ක් කියන්නේ එන පොඩි උදලා. ඉතින් මේ ෂොප් එකේ තියෙන හැම බඩුවක්ම මේ ගාණ කියලා කියන්නේ. ඉතින් මේ ෂොප් එක හොයාගෙන මම මේ යන්නේ. දැන් මම ට්‍රේන් එකට නැග්ගේ වන්දා පුට්ටි කියන ස්ටේෂන් එකේ. මට ළඟම තියෙන ඒකනේ. ඒකෙන් නැගලා දැන් පුට්ට හිට් වලට යන්න ඕනේ. එතනින් බැහැලා ඒ කියන්නේ මේ රූට් එකේ කෙරෝලම ස්ටේෂන් එක තමයි පුට්ට හිට්. ස්ටේෂන් 3ක් වගේ තියෙන්නේ. එතනින් බැහැලා තව ට්‍රේන් එකක් ගන්න ඕනේ. ඉතින් බලමු කොහොමද යන්නේ කියලා. ඉතින් ෂොප් එකේ වීඩියෝ මම කරලා දානවා. බලන්න කොහොමද ගණන් කියලා. ඉතින් මේ දින වට පිටව පේන්නේ. මේ ට්‍රේන් එක යන සිටියකට උඩි එන්න මෙතන මම බහින්න ඕන. දැන් ඊළඟට නවත්තන්නේ මෙතන. තව ස්ටේෂන් 2යි. ඔන්න යාළුවනේ මම බහින්න ළඟයි. ස්ටේෂන් එක ලඟ වුණා. මේ පැත්තේ මේ ගෙවල් තියෙන්නේ. මේ පැත්තේ මෙහි මෙතන කන්දක් වගේ තියෙනවා. ඉතින් මම ආවේ මේ ට්‍රේන් එකේ ඊට ඉස්සරහා ප්ලැට්ෆෝම් එකට තමයි ඊළඟ ට්‍රේන් එක එන්නේ. මේ තියෙන අපි ඉන්නේ පුට්ට හේට් වල. මම බහින්න ඕන වවසාන් කියන එකේ. 1 2 3 4 වෙනි එකේ. දැන් ට්‍රේන් එකේ විනාඩි 2කින් ට්‍රේන් එක යනවා කියලා තමයි ඩිස්ප්ලේ වෙලා තියෙන්නේ. මම මේ කිසිම ස්ටේෂන් එක විනාඩි අඩුම විනාඩි 8කට වඩා වැඩියෙන් නම් ඉඳලා නැහැ. ඉතින් ඒ කියන්නේ වෙලාව සෑහෙන්න ඉතුරුයි ට්‍රේන් තියෙන ඇති වෙන්න. ඔන්න යාළුවෝ ට්‍රේන් එක එනවා. මේක ඩ්‍රයිවර් නෑ ඒ හින්දා දෙපැත්ත බලාගෙන ගියයි. එන්නේ view එක බලාගෙන ගියයි. මෙසනේ.
ඉතින් මෙතනින් බැහැලා පොඩි දුරක් යන්න තියෙන මීටර් 400ක් වගේ. ඉතින් මේ සිටි එකේ ලස්සන වලවල් අවියක්. ඉතින් යාළුවනේ මම ඇවිල්ලා බැහැපු අවසාන කියලා ස්ටේෂන් එක තමයි මේ පේන්නේ. මෙතෙන් පොළොවෙන් උඩ තියෙන්නේ. මේ දිනේ ආපු ට්‍රේන් එක ආපු පාර. ඉතින් ටික දුරයි තියෙන්නේ ස්ටේෂන් එකෙන් බැහැලා යන්න. යාළුවනේ මේ තියෙන shopping mall එක මේ තට්ටු කීයක් උස තියලා බලන්න. ඒක ඇතුළේ තමයි තියෙන්නේ නිම්සෝ සුබාන් කියන ෂොප් එක. ඔයාගෙන යන් අපි අතුලට. යාළුවනේ ෂොප් එක ගාවට ආවා. ඉතින් නින්සෝ. ඉතින් ඒකේ මේ පැත්තේ තියෙන ඔක්කොම ඒවා රිගිට් 2.4යි. රිගිට් 2.5ක් වගේ තමයි එන්නේ. රිගිට් 2.5ට බලමු මොනවද තියෙන්නේ කියලා. මේක රිගිට් 2.5ටත් අඩුයි. මේකක් මේ ඉතින් රිගිට් 2.5යි එකක් රිගිට් 2.5යි බීම් එකක් චිප්ස් තියෙනවා එකක් 2.5යි
coffee candy. මේක දෙකමාරයි. ඉතින් මේ shop එක කොටස් දෙකකට බෙදලා තියෙන්නේ. මේ පැත්තේ තියෙන ඔක්කොම ඒවා රිගිට් දෙකමාරයි. බිස්කට් වර්ග තියෙනවා මේ පැත්තේ. ප්ලේට්ස් තියෙනවා. ඒවත් ඉතින් එකක් දෙකමාරයි. මේවා දෙකමාරයි නෙමෙයි. මේ පැත්ත විතරයි. මේ බලන්න පිඟන් මේ. මේ බොටල් එක ඒත් දෙකමාරයි. ටැක්ස් තියෙනවා. බ්ලැක් කවර්ස් තියෙනවා. යාළුවනේ මේ පැත්තේ තියෙන ඔක්කොම ටොෆි චොකලට්. ඒකත් දෙකින් දෙකමාරක් වෙන්නේ. දෙකමාරකුත් නෑ ඉතින්. තියෙන ගාන. මේ ටොෆි බෑග් එකක්. මේ බලන්න ලංකාවේ රුපියල් 600ක් 700ක් විතර වෙන බීම් එකක්. ඉතින් මෙන්න මේ ගාන බලන්න එකක්. දිගටම තියෙන බීම වර්ග. මේ පැත්තේ තියෙන නූඩල්ස්. මගේ නූඩල්ස් ඒවත් තිබ්බා.
ඉතින් යාළුවනේ මේ පැත්තේ තියෙන්නේ ඔක්කොම පොත් පෑඩ් නේ පෑන් ඔක්කොම අර ගණන්ම තමයි මේ නෝට්බුක් තියෙනවා ඒ හොඳේ යෝනේ ඉතින් ඔක්කොම ඒ ගණන් යාළුවනේ ලංකාවේදී විම් බෝතලයක් ගන්න පුළුවන් ද රුපියල් 170කට ඒත් මෙහෙ තියෙනවා නේ කාපික් ඉතින් මෙතන තියෙන්නේ මේ ස්ලිපර්ස් ඒත් ඒක නම්මයි මෙතන මේස් තියෙනවා ඉතින් යාළුවනේ මම සෑහෙන්න බඩු ගත්තා මේ තියෙන්නේ or not? Hello. This yeah. Này đi cái phòng khách của con. ඉතින් බලමු මෙතන අයිටම්ස් තියෙනවා සෑහෙන්න බලමු කීයක් යනවද කියලා. ඔන්න බලා ගන්න පුළුවන් මේ ගණන්. Wayar plug handphone. Ai dekat sini. Jom. ඔන්න දැන් ටිකට් 36යි 40යි 45යි 8යි 50යි 52යි 55යි 57යි රිගිට් 57ක් ඔන්න දැන් මට උනේ මේ බඩු ටිකට